ඒක කියන්නේ මේක හොයා ගන්නවත් එහෙම ක්‍රමයක් නෑ. මතක තියාගන්න ලේසි ක්‍රම තියෙනවා. මේක න්‍යායයක්. ඒතර වත්කමක් වැඩි වුණාම අපි හර කරනවා. අඩු වුණාම බැර කරනවා. වගකී බැර. එහෙනම් අඩු වුණොත් මොකද්ද? හිමිකමක් වැඩි වුණොත් අපි මොනවා කියනවද? බැර කියනවා. එහෙනම් අඩු වුණොත් ආදායමක් කියනවා. අඩුමක් වැඩි වුණොත් අපි හර කියනවා. එහෙනම් අඩු වුණොත් බැර. මෙන්න මේ ගිණුම් දෙක එක වගේ. අනිත් ගිණුම් තුන එක වගේ. එහෙම මේ මෙන්න පට්ට ලේසි වැඩේ. වෙන මොකුත් නෑ. ඔයාගේ මෙන්න මේ තියරි වලට ගන්න. අඩුවීම හර කිව්වොත් වැඩිවීම අනිවාර්යෙන් බැර. අපි හිතමු අඩුවීම බැර කිව්වොත් වැඩිවීම අනිවාර්යෙන් හරි. ඒක දෙපැත්ත කිරුවට තේරෙනවනේ. අර ධන ඍණ වගේ. පැහැදිලිනේ? හරි. ඕක තේරුණා නම් මහා මුකුල් සීන්යක් නෑ. ඊට පස්සේ මත තියන්නේ මේ තුන් දෙනා එකට මේ දෙන්න එකට. මම මතක තියාගත්ත මේක විතරයි. මේකෙත් මේක විතරයි. හරිද? මේකෙත් මේක විතරයි. එහෙනම් මම කියන්නේ මට අනිත් ඔක්කොම කියන්න පුළුවන් මේ. වත්කමක් වැඩිවීම හරනම් අඩුවීම බැර කියලා කියන බැරිද? පුළුවන්. ඒක වගේම නේද වියදම් කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ වියදමුත් වැඩිවීම හර අඩුවීම බැර. එහෙනම් ඒ දෙන්න එක විදිහ නම් අනිත් තුන් දෙනා අනිත් විදිහ නේද? නේ? ඒකේ අනිත් පැත්ත නේද? එහෙනම් අනිත් තුන් දෙනා වැඩිවීම මොකද? බැර අඩුවීම අර මම මතක තියාගත්ත කෝක විතරද? මේක විතරයි. පටලේසි නැද්ද? ඈ? මාර ලේසි නේද ඉස්සරහන්?